දැන් අහන්න යන්නේ 6 වසරේ පොතේ දහම් පාසල් පොතේ පළවෙනි පාඩමෙන් නිදහනක් බඳුය බොදු දරු කැල නාමෙන් කියන කවිය සම්පූර්ණ කරන්නකෝ. නිදහනක් බඳුය බොදු දරු කැල නාමෙන් සිසිල ලද හැකිය සඳහන් දියවීමෙන් සුදුන්දුර ලැබ සතුටින් සාමින් මිහිරල් ලැබී දම් පාසල වෙත ඒමින් තෙරුවන් ගුරු දෙගුරු වැඩි හිටියන් වඳින. ඒකත් කියන්න නේද? තෙරුවන් ගුරු දෙගුරු වැඩි හිටියන් වඳින දුසිරිත යොදලා සුසිරි ගුණ වඩන පින්බර දේශේ පින් සිතුවිලි පුරන බෝසත් දරු කෙනෙක් දම් පාසලේ සිටින සැදැහෙන් යුතුව වැඩි හිටි ඕ දන් රකින දෙගුරුන් නමට කවදාත් තම හිස නමන සතියෙන් සතිය සිරි සඳහම් රස විඳින කටයුතු කරන පිරිසකි දෙලොවම දිනන නෑ දරුවන් නිසා එළදේ බබලේ නිතින. හරි. එක මවකගේ දරු පිරිසක් ලෙස සිටින නෙක ගුණ දන් වලින් සිය දිවි සරු කරන සුපිපිනු අතු සුද්ධ මල් පොකුරල් ලෙසින කටයුතු කරන පිරිසකි දෙලොවම දිනන දන්සිල් භාවනා දස පින්වල දෙති සුදනත් ඇසුර ලැබ සත්ගුණ දන් රකිති නෝනින් යුතුව දැහැමිව දිවි ගෙවති සනාම් වලින් කවදස්සුව සිත ලබති පන්සිල් සුරක එසිකව මන් බිඳලන්න සිල්මල් පුබුදුවා පින්කම් කරගන්න තුන් කලක සිතින් සම්බුදු මග යන්න පසල දම් පසල වෙත එන්න. හරි. එතකොට දහම් පාසල් දරුවන් තුළ දක්න ලැබෙන හොඳ ලක්ෂණ කියන්න බලන්න මේ කවි පන්තියේ තියෙනවා. ඔව්. මිහිරල් ලැබෙන දම් පාසල වෙත එනවා. වෙත එීමෙන් දරුවන්ට ලැබෙන මිහිර. හරිද? කීයක් දෝන ඉතින්? කියන්න කඩමු පහක්වත්. තෙරුවන් ගුරු දෙගුරු වැඩි හිටියම වදිනවා. හරි. දුසිරිතට සුසිරිත් ගුණ වඩනවා. පින්බර දේශේ පින් සිතුවිලි පුරනවා. ඒ කියන්නේ පින් දේවල් හිතනවා. ආය හතරක් කිව්ව නේද? තව එකයිනේ. හොඳ නෑ. දන්සිල් භාවනා වලට යෙදෙනවා. හොඳයි. දාන වලට. එතකොට ඒක පළවෙනි පාඩමනේ. ඒක හොඳයි පළවෙනි පාඩමේ කවි ටික ඔක්කොම මතකයි.